21 වෙනි ප්‍රශ්න. පහත දැක්වෙන ප්‍රතික්‍රියා අනුක්‍රමය සලකන්න කියලා දීලා තියෙනවා. ඔන්න ප්‍රතික්‍රියා දෙනවා ඇල්කයිනයකට මුලින්ම H2PD BSO4 කුයි BSO4 කුයින් වලින් දාලා A කියන එක හදන් දිනවා. ඒකට HBr පෙරොක්සයිඩ් මාධ්‍යයේදී දාලා B හදාගෙන දිනවා. හරි. ඔන්න ඕකෙන් AB මොකක්ද කියලා අහන්නේ. මේක normal organic theory වලදී අපි සාමාන්‍ය ඉගෙන ගන්න කැලේ දෙකක් අපි බලමු පොඩ්ඩක් තීරිත් එක්ක මේක මතක් කරගෙන කොහොමද කියලා මේ ගාන හද. හරි. එතකොට මුලින්ම අපිට ප්‍රශ්නේ දීලා තියෙන්නේ මෙන්න මේ CH3 bond CH කියන ඇල්කයිනය අපිට තියරි වලදී අපි ඉගෙන ගන්නවා ඇල්කයිනයකට H2PDBaSO4 කුයින් වලින් දැම්මම හැදෙන්නේ ඇල් කීනයක්. ඒ කියන්නේ C double bond C එක. ඒ ඇල්කයිනයකටම H2 platinum එක දැම්මම කෙලින්ම හැදෙන්නේ L කීනයක්. ඒ කියන්නේ C single bond C එක. එතකොට මෙන්න මේක අපි තියරි වලදී ඉගෙන ගන්නවා. එතකොට අනිවාර්යයෙන්ම A කියන එක L කීනයක් විය යුතුයි. එතකොට මෙතන අපි අඳගමු එන්න ඕන L කීනේ මොකක්ද කියලා. එතකොට අපි දන්නවා මෙතනට H එකකුයි මෙතනට H එකකුයි තමයි එන්නේ. එතකොට AB වෙනවා CH3CH double bond CH2 කියලා. ඊට පස්සේ ඔන්න ඔය AB වේට පෙරොක්සයිඩ් මාධ්‍යයේදී HBr දානවා. අපි දන්නවා ඇල්කීනයකට නිකන් HBr දැම්මොත් මාකෝෆ්-නිකෝෆ් නීතියට අනුව H අඩු තැනට තමයි Br බැඳෙන්නේ. ඔය H අඩු තැන කියලා කියන්නේ H හයිඩ්‍රජන් පරමාණු අඩුවෙන්ම තියෙන කාබන් එකට තමයි ඩබල් බොන්ඩ් එකේ හයිඩ්‍රජන් පරමාණු අඩුවෙන්ම තියෙන කාබන් එකට තමයි H බැඳෙන්නේ. නිකන් HBr දැම්ම. හැබැයි පෙරොක්සයිඩ් මාධ්‍යයේදී HBr දැම්මොත් මාකෝෆ්-නිකෝෆ් නීතියට කෙලින්ම පටහැනිව හයිඩ්‍රජන් වැඩි තැනට තමයි Br බැඳෙන්නේ. ඒ අනුව මෙතන අපිට ගන්න පුළුවන් මෙතන හයිඩ්‍රජන් එකයි මෙතන හයිඩ්‍රජන් දෙකක් තියෙනවා. ඒකින්ද අනිවාර්යෙන් හයිඩ්‍රජන් බැඳෙන්න ඕනේ. හයිඩ්‍රජන් දෙකක් තියෙන දැනට Br බැඳෙන්න ඕනේ හයිඩ්‍රජන් දෙකක් තියෙන දැනට. ඒකින්ද CH2CH2Br මේ HBr වල H එක මෙතනට බැඳෙනවා Br එක මෙතනට බැඳෙනවා. මේක වෙන්නේ පෙරොක්සයිඩ් මාධ්‍යයේ දාපු හින්දා ඒකින්ද අපිට උත්තරේ විදියට ගන්න පුළුවන් උත්තරේ අංක 4 කියලා මේ ප්‍රශ්නෙට